හෙලෝ කොහොමද ඔයාලට එන්නක රූම් එක අස් කරන ගමන් මාත් එක්ක පුංචි කතාවකයක් අහන්න බලන්නක රූම් එක හොඳටම මෙසි වෙලා තියෙන්නේ. ඉතින් මට මෙහෙම ඉන්න ගියාම මගේ ඔළුව අවුල් වෙනවා. මගේ දවසම වැඩ හරියට කරගන්න බැරි වෙනවා රූම් එක මෙසි වෙලා ඉන්න නිසා. ඉතින් මං ටක් ගාලා මේ ඔක්කොම අස්පස් කරගන්න තමයි යන්නේ. ඉතින් මේ කාස් කරන ගමන් මගෙත් එක්ක පුංචි කතාවක් අහන්නත් ඔයාලට පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි දූවිලි පිහනවා ආස් කරනවා. ඕක තමයි ඉතින් නිවාඩු දවසට මම කරන්න කැමති ලොකුම වැඩේ. හැමදාම මම රූම් එක ආස් කරනවා පොඩ ඩීප් ක්ලීන් කරන්න වීකෙන්ඩ් එකේ තමයි. ඉතින් මං කිව්වනේ මං අද ඔයාලට කතාවක් කියනවා කියලා. ඉතින් මේ කතාව මගේ A-level කාලේ වෙච්ච දෙයක්. ඉතින් ඇත්තටම මගේ A-level කාලේ මට ලැබිච්ච ලොකුම මොටිවේෂන් එක මට ලැබුණේ මගේ තාත්තගෙන්. ඉතින් මේ වීඩියෝ එක තාත්තා කවදා හරි දවසක දකි. ඉතින් මම තාත්තට හදවතින්ම ස්තුති කරනවා මම වැටිච්ච වෙලාවෙ මට නැගිටින්න ගොඩාක් උදව් කරාට. හරි වැඩි කතා නැතුව මම කියන්නකෝ මොකද්ද මේ කතාව කියලා. ඉතින් මම A-level වලට කරේ කොමර්ස්. මම පුංචි කාලේ ඉඳන් හරිම ආසාවෙන් හිටියේ A-level වලට කොමර්ස් කරන්න. ඒ කියන්නේ මෙහෙම A-level කියලා එකක් තියෙනවා, මෙහෙම සබ්ජෙක්ට් තුනක් තියෙනවා කියලා දැනගත්ත දවසේ ඉඳන් මම හරිම ආසාවෙන් හිටියේ A-level වලට කොමර්ස් කරන්න. ඉතින් කොහොම හරි මම O-level ඉවර වෙච්ච ගමන් ඩබල් AT කරා. ඊට පස්සේ මම කොහොම හරි රිසල්ට්ස් ආවට පස්සේ කොමර්ස් කරන්න පටන් ගත්තා. ඉතින් මම සාමාන්‍යයෙන් O-level වලට අනිත් එක්සෑම් වලට පාඩම් කරාට වඩා වැඩිපුර හොඳට මම පාඩම් කරා A-level එක්සෑම් එකට. ඉතින් මගේ තාත්තා මම සමහරක් වෙලාවට පාඩම් කරද්දී පාන්දර නැගිටලා ඉන්නවා. මම බයයි තනියම හැරගෙන එහෙම ඉන්න. එතකොට මං වෙනුවෙන් හැරගෙන එහෙම හිටපු කෙනෙක් තමයි මගේ තාත්තා. ඉතින් මම දැන් මේ කතාව වෙන්නේ මේ A-level ලියද්දි. ඉතින් මං ඉකෝන් වලට හරිම ආසයි. මම වැඩිපුරම හොඳටම පාඩම් කරලා තිබි ඉකෝන් මට අමාරු accounts. මම හිතුවේ නෑ accounts මම පාස් වෙයිවත් කියලා. මේ මට ගානක් බැලන්ස් වුණේ බොහොම කලාතුරකින්. ඉතින් මං මෙහෙමනේ ඉතින් අපි කාටවත් කියන්න තුනට අපි රිසල්ට්ස් එකක් බලාපොරොත්තු වෙමින් ඉන්නවනේ. මම හිතුවා මට එකක් B එකක් accounts වලට S එකක් වගේ ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මගේ රිසල්ට්ස් එක වෙනස් වෙච්ච විදිහ තමයි මම ඔයාලට මේ කියන්න යන්නේ. ඉතින් මම පාඩම් කරේ ඉස්සරෝම ඉකෝන් තිබ්බේ අපිට. මම හොඳටම පාඩම් කරේ ඉකෝන්. ඉතින් ඉකෝන් පළවෙනි පේපර් එක මම හිතන්නේ අපි කලින් ලියලා දෙවෙනි පේපර් එකටත් මම හොඳට පාඩම් කරලා තිබ්බා. මම පුළුවන් උපරිමයෙන්ම පේපර් එක ලිව්වා. පේපර් එක ලියලා ඔන්න දැන් අපි පේපර් එකතු කරනවා විනාඩි 5කින් කියලා බලද්දී මට එහෙම ප්‍රශ්න දෙකක්ම තියෙනවා පිටිපස්සේ ලියන්න. ඇත්තටම මම මේක දැකලා නැහැ. ඉතින් මාර විදිහට ස්ට්‍රෙස් වුණා. ඉතින් මම එක ප්‍රශ්නයක දෙකක් විතර කරන්න නැති ටක් ගාලා ඉතින් ඒකත් හරි ස්ට්‍රෙස් එකේ කරේ. ඉතින් මම අර හරියට හොඳට ලියපු පේපර් එක දැන් මට හරියට කරගන්න බැරි වුණා. මම දැන් ඉස්කෝලේදී මට අනිත් යාළුවෝ කියන ඒවා එළියට ඇවිල්ලා කිසිම දෙයක් ඔළුවේ වැඩ කරන්නේ අනේ මට මේක කරගන්න බැරි වුණානේ කියලා තමයි මම හිතුවේ. ඉතින් මම ගෙදරට ඇවිල්ලා සෑහෙන්න ඇඬුවා. හොඳටම ඇඬුවා. අඬලා මට හිතෙනවා දැන් මම ඉකෝන් අපරාධ මම මෙච්චර හොඳට පාඩම් කරා මට මේක කරගන්න බැරි වෙයි එහෙම කියලා. ඉතින් මම හොඳටම මානසිකව වැටිලා ඉඳිද්දි මගේ තාත්තට තමයි මගේ හිත හදන්න පුළුවන් වුණේ නෑ. අඩුම තරමේ එකක් හරියයිනේ මේ නැත්තම් අපි ඊළඟ පාර කරලා බලමු අරකයි මේකයි කියලා තාත්තා කොහොම හරි මගේ හිත හැදුවා. ඊට පස්සේ ඊළඟට මට තිබි බිස්නස් ස්ටඩීස්. ඉතින් මම බිස්නස් වලට අවුරුද්දක් විතරයි ක්ලාස් ගියේ. ඊළඟ අවුරුද්ද ක්ලාස් ගියේ නෑ. මොකද මට ඉතුරු ක්ලාස් යන්න නැතුව ඒක කරගන්න පුළුවන් මේ කියලා. ඉතින් මම පස්සේ හිතට පුළුවන් උපරිම ශක්තිය අරගෙන කමන්නයි කොල්ලන්ට මොන වුණත් කියලා බිස්නස් හොඳට පාඩම් කරන්න ගත්තා. ඉතින් එක දවසින් වගේ මම හොඳටම රැලි වෙනකම් පාඩම් කරලා ඉතින් මම ඉකෝන් අර පළවෙනි පේපර් එකේ අර අපිට ලකුණු ෆෝන් වලට එවනවනේ. ඉතින් ඒක බලලා මම හරි සතුටින් හිටියේ. ඉතින් දෙවෙනි පේපර් එකෙන් මට අර වගේ දෙයක් වෙච්ච ගැන ලොකු කනගාටුවක් තිබ්බා. කොහොම හරි මම S එකක්වත් බලාපොරොත්තු වෙ හිටියේ නැහැ.
රිසල්ට්ස් එද්දි. ඉතින් මට ඉකෝන් වලට 100 එකක් තිබ්බා. මම ඊළඟට කරපු සබ්ජෙක්ට් එක තමයි බිස්නස් ස්ටඩීස්. මම ක්ලාස් යන්නේ නැතුව කරගත්තා. මට ඒකට B එකක් තිබ්බා. accounts වල මට S එකක් තිබ්බා. ඉතින් අර මම හිතුවට වඩා මට දෙයක් ඒ වෙලාවේ කරගන්න පුළුවන් වුණා. ඉතින් මට ඉකෝන් වලට මං හිතා හිටියේ ඇත්තටම මට ඒකක් ගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මට ගන්න බැරි වුණේ මගේම වැරද්දෙන් තමයි. ඉතින් තාත්තා තමයි ඒ වෙලාවේ මට ලොකුම මොටිවේට් එක දුන්නේ. ඉතින් මං කියනවා කවදාවත් කිසිම දෙයක් අතාරින්න එපා. අපිට අනිවාර්යෙන් පුළුවන් වෙනවා උත්සාහ කළොත් ඒ දේ කොහොම හරි නැති වෙච්ච දෙයක් ආපහු ළඟා කරගන්න හරි. ඉතින් මම කොහොම හරි මගේ රිසල්ට්ස් එකත් එක්ක මම වෘත්තීය සුදුසුකම් ගොඩක් සපුරගෙන තිබෙන නිසා මට අඩු වයසින් ගොඩාක් හොඳ ජොබ්ස් හම්බුණා. ටිකක් එක තැනක රැඳිලා එහෙම වැඩ කරන එක හරි අමාරු නිසා මම ගොඩාක් ක්‍රියේටිව් දේවල් වලට තමයි යොමු වුනේ. ඉතින් කතාවෙන් කතාව මම රූම් එක ඔන්න අස්කලා සෑහෙන්න ඉවරයි. දැන් මම හිතන්නේ මම රූම් එක මොප් කරනවා. නෑ අතු ගන්නවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ නිවාඩු දවස්වල මම මගේ රූම් එක අස් කරලා ඉවරුනේ. ඉතින් ඒකත් එක්කම මගේ කතාවත් ඉවරුණා. ඉතින් ලස්සනයිද කියන්නකෝ මගේ රූම් එක අස් කරලා ඉවරුනාට පස්සේ. ඉතින් ආයෙත් දවසක මම වීඩියෝ එකක් එක්ක තවත් පුංචි මොටිවේෂන් එකක් අරගෙන එන්නම්. ඉතින් මම ගිහින් එනකම් පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි බයි.